තමයි ට්‍රැවල් එකේ අමාරුම හරිය. අපිට ඩයිවලා තියෙන ළඟ වෙලා තියෙන ටවුන් එකේ අපේ ලංකාවේ ලස්සන හොයන හැමෝම යන්න අමතක නොකරන තැන් ගොඩක් තියෙනවා. ඒ අතර සීතල මීදුම පිරුණු මීදුම් පුරයකට අපිත් ගියා ඒකේ හැංගිලා තියෙන ලස්සන හොයාගෙන. ඒ තැන තමයි හපුතලේ. හයි මොචාර්ග. මම දැන් ඇල්ලේ ඉඳන් බණ්ඩාරවැලට ඇවිල්ලා එතනින් හපුතලේට යනවා. පොඩි වෙනස්කමක් කරන්න උනා. මම ඊළඟ ආවේ ලිෆ්ටන් සීට් ගිහිල්ලා එතන ඉඳන් හපුතලේට යන්න කියලා නතර වෙන්න. ඒත් දැන් පැය දෙකක් තිස්සේ වගේ එක දිගට වහිනවා. මම ආවේ දෙකට විතර ඇල්ලෙන්. පැය දෙකමාර තිස්සේ එක දිගට වහිනවා. ඒ නිසා කරන්න දෙයක් නැහැ. ප්ලෑන් ඔක්කොම වෙනස් කරා. දැන් මං යනවා ඇල්ලට. සෝරි. දැන් මං යනවා හපුතලේට. ගිහිල්ලා හපුතලෙන් තනක් හොයාගන්නවා නතර වෙන්න. ට්‍රැවල් කරද්දී ඕම තමයි. ප්ලෑන් අවුල් වෙනවා, හිතුණු නැති දේවල් වෙනවා. ඒක අපිට මේ ප්ලෑන් එක හැටියට වෙනස් වෙන්න වෙනවා. මම කිව්වා වගේ මම ආවේ වැස්ස කාලේ. ඉතින් මේ ගමන ලේසි වුණේ නැහැ. පාරවල් ගොඩාක් ලෙස්සනවා. Just let you breathe. I won't make a sound. I won't slow you down. I knew we were on borrowed time. Just a passing streak. Nothing you will keep. හොඳ වැස්සකුත් දෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පරිස්සමෙන් යන්න ඕන. මම කල්ලිත් කිව්වා වගේ මේ පාරවල් යද්දී ලෙස්සනවා. ඒ නිසා හරි පරිස්සමෙන් යන්න ඕන. වැස්ස කියලා දැන් නතර වුණා. මං පැය 3-4ක් පැය 3ක් දෙකමාරක් 3ක් විතර නතර වුණා. තව නතර වෙලා හිටියොත් එහෙනම් මම රෑ වෙනවා හුදලේට යද්දී. ඒකට තැනක් හොයාගන්න හරි අමාරු වෙනවා. ඒ නිසා මම වැස්සෙම යන්න කියලා බැලුවේ. බඩු ටිකක් කොහොමද තියාගෙන වැස්සෙම යන්න කියලා බැලුවේ. හැබැයි කොච්චර වැස්ස තිබුණත් මේ ලස්සන නම් අපිව පුදුම කරන එක නවත්තන්නේ නැහැ. You want to leave this place where we grew up, this old town, just put it all behind. Remember you and I. වැස්ස වැඩි වුණ නිසා මම මෙතනින් පොඩ්ඩක් නතර වුණා මේ තේ එකක් බීලා යනවා. මොකද කැමරායි බෑග් එකේ කැමරා බඩුව ඔක්කොම තියෙනවා. ඔය දෙමුත් නේ අවුල් යනවා. මම කනවා මචං රස්නින් තියෙනවා එළවලු. එළවලු අය මුළු තේ එකක් බීලා යනවා. ගියේ නෑ. හරි. අපි ලොකු කතාවක් හිටියේ. කතා ඉවරලා මම දැන් ආය යන්නේ හපුතලේට. මෙතන නම් කිලෝමීටර් 4යිලු තියෙනවා. ඒකත් ගිහිල්ලා තනක් හොයාගමු. දැන් සීතලයි. ඔයගොල්ලෝ පේනවද දැන් මේ කටින් දුම් පිට වෙනවා. As a wave passing by, leave a mark in our noise, turn the memory. පැය ගානක් තිස්ස වහිනවා. ඒකේ කිසිම අඩුවක් නැහැ. Gone, 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 gone. River's gonna cry when you're gone, 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 gone. එහෙනම් මම ආවා හපුතලේ ටවුන් එකට. Gone, gone, gone. River's gonna cry when you're. River's gonna cry when you're. River's gonna cry when you're gone. කැමරේ දාව. මම තාලා. හපුතලේ ටවුන් එකට වල ගිහින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති ටවුන් එකේ තියෙනවා සයිබර් කඩ ගොඩක්. මමත් ඉතින් ගිහින් වැස්සයි සීතලයි වැඩිකම නිසා ගියා කඩේකට මොන හරි බොන්න. I still see when we climbed up in those trees 12 years old. හරි. දැන් මට තියෙන්නේ අද මෙහි නතර වෙන තැනක් හොයාගන්න එක. මගේ වැඩේ කරගත්තා. හරියටම ඉන්න තැනක් හම්බුන්නේ නැහැ. ඒත් මට එක්කෙනෙක් කිව්ව නිසා මම කතා කරලා බැලුවම පොඩි තැනක් තියෙනවා. අද රෑ විතරක් ඉන්න. ඊට මම ආයේ මෙතන මාරු කරනවා. ඉතින් අද රෑ ඉන්නේ මම මෙතන දැනගමන් ඉන්නේ. අවුරුද්දක් පැතිගෙන ඉන්නේ මගේ බැටරි ෆ්ලෝ එකෙන් ඉන්නේ. සීතලත් වැඩි. හෙට උදේට මම මුලින්ම කරන්න වැඩේ තමයි ලිටල් සීට් එක. එහෙනම් අපි හෙට උදේට හම්බෙමු. අද මං යන්නේ ලිෆ්ටන් සීට් වලට. ඊයේ කිව්වා වගේ ඊයේ තමයි යන්න හිටියේ. ඊයන්න බැරුව ගියා. ඒ නිසා අද යන්නේ. යන්න කලින් මම ඔයාලට පෙන්නන්නකෝ ඉන්න තැන. මේක තමයි ඉන්න තැන. මේකේ තියෙන ප්‍රධානම දේ තමයි මේ රූම් එකේ මෙන්න මේ view එක.
මේ view එකට බලන්න. එතනින් යන්න බෑ. එතන වීදුරුවක් තියෙනවා. sorry. මම වීඩියෝ එක කල්පනා කරලා ඒකට හැප්පුණා. මෙන්න මේක තමයි view එක මං කිව්වේ. තලේ ටවුන් එකට ඇවිල්ලා එතනින් දමදැන්න පාර. දමදැන්න පාරේ තමයි යන්න තියෙන ලිෆ්ටන් සීට් වලට. පාර හරවපු ගාම ටුට්ටක් මේ වගේ. ටුට්ටක් අවුල්. ඒ නිසා පරිස්සම යන්න ඕන. මම මෙහෙරින් ටුට්ටක් ඉස්සරහට ගිහලා ඔයාලට කියන ඊටු ටික. අපුතලෙන් හරවපු පාර පොඩ්ඩක් සවුත් දමදැන්න පාරේ යන්න තියෙන්නේ. පාර පොඩ්ඩක් සවුත් වෙයි. එනවා නම් හරි පරිස්සමෙන් ඉන්න බයික් වල වාහන වල කිසිම ලොකු ප්‍රශ්නයක් නැහැ. මාර ලස්සනයි පාරන චුට්ටක් අප්සෙට් නැත්ත ලස්සනයි බලමු මේ ඉස්සරහට ගිහලා මේ තාම තමතන්ට පාරේ යන්නේ මේ පාරේ කෙලින්ම යන්න කියලා කිව්වේ උඩට ගිහින් බලමු තව තාම කියනවා වගේ මේ වගේ view එකක් බලා ගන්න නම් ලංකාවේ අස්සටම එන්න වෙනවා. ඒකට බලන්න. මම හැමදාම මේ වගේ පැතිවලට අවම එක දෙයක් හිතනවා. ඒ තමයි මෙහෙම නතර වෙන්න තියෙනවා නම් කියලා. ඒ වගේම ඔයාලා මේ වගේ පැත්තකින්න කෙනෙක් නම් ඔයාලා වාසනාවන්තයි. සමහර තැන්වලදී මේ පරිසරය අපිට දඩුවම් කළාට ආරක්ෂිත තැන්වල ඉන්න පුළුවන් නම් ඒ පරිසරය ඔයාලට ලොකු සැනසීමක් ගෙනල්ලා දෙයි. ඒ වගේම මම මේ ට්‍රැවල් එක ගියේ අපේ රටේ සිද්ධ වුණු විශාල ගම් වතුර සහ නායම් ව්‍යසනය වෙන්න කලින්. මම දන්නේ හරියටම දැන් මේ පැත්ත කොහොම තියෙනවද කියලා. ඒ වගේම ඒ ව්‍යසනයෙන් මිය ගිය සහ අනතුරට පත්වුණු සියලුම දෙනාට මගේ සාතිශය සංවේගයත් පළ කරනවා. එක දිගට නවතින් නැතුව කන්දන් නගින්නේ. දැන් ආවා මීටර් කිලෝමීටර් 2ක් විතර එක දිගට උඩට බයිසිකල් රේස් කරන විතරයි යන්නේ. තව යන්න තියෙනවා. අපි යමු. අනිවාර්යයෙන් මතක ඇතුව හොඳට පෙට්‍රෝල් ෆුල් කරන් එන්න. මොකද කන්ද නගින්න රේස් කරද්දී පෙට්‍රෝල් බහිනවා. බයික් වල. යා. මේ තියන අන්තිමට තැනට ආව කොහොම හරි. සනි කන්දන් නගින්න තියෙන්නේ. ස්පීඩ් කන්දක නගින්න තියෙන්නේ. යා ටිකට් එක කරා යමු. ටිකට් එක ගන්න ඕන. ටිකට් එක කීයද? ඔව් 600යි. එකට 300යි මේ ටිකට් එක? හරි. චෙක් කරනවා. හරි. ටිකට් එක 300යි. බයික් එකට. අපි යමු. ටිකට් අනිවාර්යයෙන්ම තියාගන්න කොල්ලක චෙක් කරනවලු. චුට්ට ටිකට් ගත්ත එක්කෙනා මාව පැටලුවා. මොකද මාත් එක්ක ආව එක්කෙනෙක් ටිකට් ගත්තේ. මෙයා එක හෙව්වා මෙයා කිව්වා 300යි කියලා. එහෙම නෙමෙයි. කෙනෙක්ට 100යි ටිකට් එක. එතකොට බයික් එකට 100යි. අමු ලිෆ්ටන් සීට් නගිනවා කියන ලේසි නෑ. බයික් එකේ ආවත් හරි අමාරුයි බයික් එකේ එන්න. ලිෆ්ටන් සීට් ඇවිල්ලා ඉන්නේ. හරි අමාරු වුණා මේ පාර නම් ප්‍රශ්න නැහැ හපුතලේ ඉඳන් එද්දි. අර අනිත් පැත්තේ බණ්ඩාරවැල ඇල්ල පැත්තෙන් එද්දි තමයි ප්‍රශ්නේ තියෙන්නේ පාර හොයාගන්න. හපුතලේ එද්දි කෙලින්ම දම දැන්න පාර දැම්මා. කෙලින්ම එන්න තියෙන්නේ. විවක බාන්න තමයි ආවේ. හැබැයි විවක බාන්න අමාරුයි තියෙන මේදමත් එක්ක.
මේ පැත්තේ මිදුමේ වැහිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම. ඔයාලා මේ පැත්තට ආවොත් මේ තැන ගැන මේ පළාත ගැන විස්තර කරන්න මෙතන කෙනෙක් ඉන්නවා. එයා මේ තැන ගැන ඔක්කොම තොරතුරු කියනවා. හරි මෙතන මත විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9යි. ඒ පළාත් 9න් පළාත් පහක් බලන්න ගියද මෙතනට විශේෂයි. අද පොඩ්ඩක් මීදම ආවා. මීදම නැත්තම් මේ පැත්ත මධ්‍යම පළාත පේනවා මත නූරලිය ශ්‍රීපාද පිටුරුතලාකල හොටන්තන අම්බවෙල වෙල්සන් පට්ටිපොළ කිරිගල්පොත අග්ගල නකල්ස් වෙනක පේනවා මධ්‍යම පළාතට. අර පැත්තේ සබරගම මුඩෝල ජලාශය එම්බිලිපිටිය සන්ද්‍රිකාවව සූරියව මත්තල එයාපෝට් බලංගොඩ බඹේන කුරගල පන්සල ඔක්කොම පේනවා සබරගම. ඒ පැත්තට. ඔව් කෙලිම දකුණු පළාතේ අම්මන්දට මෝද කතරගම තිසමරාම වෙල්ලවාය අන්දපානකලව වැඩි ටිකන්ද එතලිවව සමනරව ඔක්කොම පේනවා දකුණු පළාතට. උඩට කියන නෙගනේර පැත්තේ අම්පාර සිමලන්ඩෝ බුත්තල අරගම්බ පුතුල් වෙනක පේනවා. වෙව්වා පළාතට බදුල පසර නමනකොළ එල්ල මයියාංගන වෙනක පේනවා. මෙතන උස තියෙනවා මීටර් වලින් 1970 අඩි 6300 තියෙනවා මෝදු මට්ටමදලා මෙතනට උස. අර ලිප්ටන් ටච් එක වාඩි වෙලා ඉන්නේ. ලිප්ටන් කියන්නේ මම තමයි 1800 ලංකාවට අවිලා තේවවල ඉස්සල්ලාම ලිප්ටන් ස්ලෝන් ටී කියලා පළවණිය අප එක්කන තමයි මෙයා. ජේ තෝමස් ලිප්ටන් යාගවත්තු තමයි සේරම අක්කර 2500ක් තියෙනවා ලිප්ටන් මත එක තමයි ඇති. මේ යනකට ආණ්ඩුවට දීලා ගියා. ආණ්ඩුව කියන්නේ එත් දෙකේ සිනමා මෙතනින්ම ගල තමයි දීලා ගියේ. එතන ආණ්ඩුව අවුරුදු 20ක් විතර පාලනය කරා ඒගොල්ලන්ට පාඩි යනවා කියලා දැන් ප්‍රයිවට් ලංකම් කොම්බිනේට බදු දීලා තියෙන්නේ. දැන් මුළු වත්තම ලංකම් තමයි පාලනය කරන්නේ. ඒකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9 වලින් පළාත් පහක් බලන එකට විශේෂයි. ඉස්සල්ලා තේ අන්දරකට එක්කනවිලා ටෑම් ස්ටයිල් ලෝල් කොන්දර කැන්ඩි මෙයාට අදාගන්න බැරි වල තමයි මෙයා අදවල ලිප්ටන් ස්ලෝන් ටී කියලා බලවණි අප එකද මෙයා. ජේ තෝමස් ලිප්ටන් සිට් කියන්නේ අර බෝඩ් එක ගල තියෙන ගල තමයි මෙයාගේ එත්ත සීට් එක. අස්වා පිටින් ඇවිල්ලා අතන ගල උඩ වාඩි වෙලා තමයි මුළු වත්ත බලන්නේ. මෙයා නමයි සීට් එක තමයි මෙතන ලිප්ටන් සිට් කියලා මෙතනට ආවේ. මෙයා තමයි ලිප්ටන් කියලා අඳුර ගන්න තමයි මේ ටච් එක ගන්න මෙන්නල දෙලා තියෙනවා මත. ඒකයි මෙතනට විශේෂය වගේ. වටහනවා කියන මත්තල ඔක්කොම පේනවා මත. මේ මිදුම තියෙනවා. කිලවරු නම් පේනවා. උදේ ඉඳලා උදේට ලස්සනට පේනවා මත 11 මාර පස්සේ දැන් මිස්ටම් පටන් ගන්න. ඔව්. අවස්ථාවේදී කොහොමවත් මිස්ටර් එක ඔව් ආය අතර මාරට හොඳ පෙනීමක් තියෙනවා. I will be the last to leave. I won't say a word, just let you breathe. I won't make a sound. I won't slow you down. I knew we were on borrowed තොමස් ජේ ලිප්ටන්. මෙයා තමයි අර කියපු විදිහට මෙතන වටේ අක්කර 2500ක් ඇතිලා තිබ්බා. 2500 කියන්නේ සමහරවිට මේ අපිට පේන ඔක්කොම ඒවා යාට වෙන්න තැයිත් වෙලා තියෙන්නේ නැත්තේ. ඒකන කිව්වාගේ අපිට මෙතනින් සරලම කිව්වොත් ලංකාවේ පළාත් 5ක් බලාගන්න පුළුවන්. අපේ වාසනාවට මීදුම අඩු දවසක් වුණොත් දකුණේ මුහුද පවා අපිට බලාගන්න පුළුවන්. we were leaving in September. අතන උඩට ගියාම විවක තව හොඳට පේනවලු. ඒක බොන්න කලින් අපි ගිහිල්ලා මෙතන මේ මීදුම ටික ක්ලියර් වෙනකන් ඉඳලා විවක බලමු. Though maybe I pretended, oh I wish it never ended. මම හිතන්නේ මේ මීදුම ටික අයින් වෙන්න ඕනේ. මුහුදත් පේනවලු මෙතනට. මීදුම මත්තල යාපෝට් එක පේනවා. ඒකාරයෙන් මුහුදත් පේන්නේ බෑ. මීදුම් පුරවරයකට ඇවිත් දැන් අපි මීදුම අඩු වෙනකම් බලන් ඉන්නවා. හරි කොහොම හරි පොඩ්ඩක් හරි මෙතන ක්ලියර් වෙනකම් පහළ තියෙන කඩෙන් අපි මොන හරි කාලෙමු. And the silence we made, I couldn't find the words to say. They linger in my mind. Oh, I wished you'd stay. ඔක්කොම කරලා ආවා. ඒත් තාම මේ මීදුම ක්ලියර් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් මෙතන හිටිය පැය භාගයක් පැයක් විතර මේ ක්ලියර් වෙනකන්. ඔයාලට පෙන්නන්නේ. මේ ක්ලියර් වෙන්නේ නැහැ. දැන් මම මෙතනින් බැහැලා දීලුම ඇල්ලට යන්නේ. ලිප්ටන් සීටුත් ඔයාලා අනිවාර්යෙන්ම හපුතුලට ආවොත් එකපාරක් හරියන්නේ. ඒන පාර මාරම ලස්සනයි. ඒ කියන්නේ මට මේ වචන වලින්වත් මේ වීඩියෝ එකකින්වත් ඒක පෙන්වන්න බෑ කොච්චර ලස්සනද කියලා. උන් අනිවාර්යෙන්ම එන්න බලන්න. හවස් වෙද්දී ආයෙත් ලොකු වැස්සක් පටන් ගත්තා. ඒ නිසා මට දීලුම ඇල්ල බලන්න යන්න බැරි වුණා. ඉතින් මම හිතුවා ඊළඟ දවසේ එකට යනවා කියලා. මේ වැස්සත් එක්කම මගේ හපුතලේ දෙවැනි දවස් මං ඉවර කරනවා. එහෙනම් හෙට හම්බෙමු.
යන්නේ දියලුමට. හබුතලේ ඉඳන් කොළඹ පාරේ බෙරගලට ඇවිල්ලා බෙරගලෙන් වමට දාලා තමයි හබුතලට යන්න තියෙන්නේ. හබුතලේ ඉඳන් කොළඹ පාරේ ඇවිල්ලා බෙරගලට ඇවිල්ලා බෙරගලෙන් වමට දාලා තමයි දියලුමට යන්න තියෙන්නේ. ඒ පාරේ යන ගම මං ඉන්නේ. මට තව පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. ඒ තමයි මෙන්න මෙයාව. මෙයා තමයි දැන් දවස් 5ක් තිස්සේ මාත් එක්ක ඇල්ලේ ඉඳන් හබුතලේටත් ආවා. මම ගිහ හැම ගමනකම උදව් කරේ. මෙයාවත් පොඩ්ඩක් මතක් කරගන්න ඉතුරුයි. දැන් මං හබුතලෙන් චුට්ටක් දුර ඇවිල්ලා තියෙන්නේ. යනගම මම මේ වටපිටාවත් පෙන්වන්න මෙන්න වගේම. චලෝ. කිව්වා වගේ මේ කොළඹ පාරේ හබුතලේ ඉඳන් ඇවිල්ලා බේරගලදී තියෙනවා වමට පාරක් පල්හැට. ඒක දිගේ තමයි මේ දියලුමට එන්න ඕන. මෙතනින් ගියාම උඩු දියලුමට කියලා මේ පාරක් තියෙන්න ඕන. අපි බේරගල ඉඳන් කොස්ලන්දට ආවා. මට යන්න කිව්ව පාර කීප හැටියට කොස්ලන්දට ඇවිල්ලා එතනින් පොඩක් ඉස්සරහට එද්දී මේ බෝගාගාවින් තියනවලු උඩු දියලුමට කියලා කොන්ක්‍රීට් පාර. ඒ පාර හොයාගෙන යන්නේ. කොස්ලන්ද ටවුන් එක මම පාස් කරා. මට එතනදී ගන්න බැරි වුණා. මෙතන වැල්ලවායට කිලෝමීටර් 17ක් යනවා. අර පාස් කරන්න කිව්වෝ. ඒ කියන්නේ එතනින් තමයි හරවන්න කිව්වේ. බෝගාගාවෙන් තමයි හරවන්න කිව්වේ. මම එතන උඩට දැම්මා කෙනකින් අහලා. දැන් ඒ පාරේ යන ගමන් ඉන්නේ. මම පාර උඩු දියලුමට යද්දි හරි පාර යනවා කියලා දැනගෙන තව පොඩි දෙයක් තියෙනවා. ඒ දැන් මේ පාරේ යද්දි මේ පයින් ගස් වලින් ඇදිච්ච කැලයක් වගේ එකක් තියෙනවා. හරියට කොහෙද වගේ දන්නවද? අර ඔහියෙන් කෝඩන් තැනට යන්නේ. ඒ තියෙනද මේ කැලේ තියෙන්නේ. ඒ වගේ පයින් ගස් වලින් ඇදිච්ච කැලයක් තියෙනවා. පාස් කරන් ඉස්සරහට යන්න ඕන. අපි යමු. මේ හරියෙන් තව චුට්ට දුරකින් මේ බයික් එක පාක් කරලා යන්න ඕන. බයික් එක පාක් කරලා පයින් තමයි යන්න ඕන. මොකද මේ හරිය හැමතැනම කාර් පාක් කියලා කියනවා. මම හිතන්නේ ඒකේ තේරුම මේ හරිය පාක් කරලා යන්න ඕන. මේ පාරවල් දෙයක් තියෙනවා. මේ ඉතර කඩේ ගිහින් යන්න. මේ මම පාක් කරා බයික් එක මේ මෙතන කඩේක. ඉතින් පාක් කරලා මේ මෙතන ඉන්නවා මම කෙනෙක්. එයාත් එක්ක තමයි මම යන්නේ උඩට. මොකද සමහරලාට පාර වර්ධින්න පුළුවන් කියලා කිව්වා. යන්න අපි. හරි. මේ පැත්තනේ? හරි. කොච්චර වගේ දුරක් තියෙනවද? කිලෝමීටර් 2ක් විතර. ඉතින් ඉඳන් කිලෝමීටර් 2ක් විතර යන්න තියෙනවලු. මේ අලින්දද? නෑ. මේ වැටවල් ගහලා තියෙන. ඒක අලිවැට. අලිවැටනේ? ඔව්. ආ. මම කිව්වා හරි අලිවැට තමයි ගහලා තියෙන්නේ. ඉන්නවා මේ කැලේ අලි ඉන්නවා. අලින්නවා. ඒ ප්‍රශ්නයක් නෑ. ගමට එන්න. යන්න බෑ. උදේ ඉඳලා කවුරුත් ගියේ නෑ. ආහ්. දැන් එන්නකොට තමයි ඒක බනයි. ආහ්. පියාවේ ගම මොකද්ද? ඔයාලගේ ගමේ නම? මකුල්තනේ. මොකද? මකුල්තනේ. මොකද? මේ පාර ජීවිතෙම එන්නේ. එන්න. මේ පාර නම් එච්චර ගොඩක් අමාරු පාරක් නෙවෙයි. කන්ද වට කරලා තියෙන කැලෑ මැදින් යන්න තියෙන්නේ. හැබැයි ඉතින් ලේසි කිව්වට කල්පනාවෙන් යන්න ඕන යද්දි. මොකද කන්දේ පල්ලම තියෙනවා. කැලේ ඇතුලෙන්
තමයි යන්න තියෙන්නේ. මම කලින් කිව්වා වගේ අපි මේ යන්නේ කන්ද වටේටලු. මේ මාම කිව්ව විදිහට දියලුම ඇල්ල පටන් ගන්නේ මේ කන්දේ මුදුනේ. කොහොමද ලස්සන? හයික් එකක තියෙන වටිනාකම තියෙන්නේ මේ වගේ view එකක් දකිද්දී තමයි. දියලුම ඇල්ල ගැන මම පොඩි විස්තරයක් කිව්වොත් දියලුම ඇල්ල තමයි ලංකාවේ දෙවනියට උසම දිය ඇල්ල. මේකේ උස මීටර් 220ක්. ඔය සද්ද ඇහෙන්නේ ඒකද? දියලුම මට පේනවා දියල්ල. මට කැමරාවෙන් පේන දේවල්ට පේන්නේ නැතුව දැන් ළඟම ඈත කඳු පන්ති පේනවා මාර ලස්සනට. Time, just put it all behind. Remember you and I would always find somewhere to hide. දැන් පටන් ගන්න. මෙතන ඉඳලා දැන් නා. ඉන්නේ අපි මෙතන කට්ටිය නානවත් එක්කලු. තා පල්ලෙහාට යන්න පුළුවන්. අපි යන් පල්ලෙහාට. යන්නේ. අපි දැන් තව ඉස්සරහට යන ගමන් ඉන්නේ ඔක්කොම සේන්න. දැන් එතන අපිට මේ පටන් ගන්න. පල්ලෙන් යන ගමන්. තා පල්ලෙහාට යන්නේ. පල්ලෙහාට යනකොට ඔක්කොම පේනවා. මෙතන සම්පූර්ණ ෆොටෝ වීඩියෝ එක පේනවා. කියන්නේ ඉන්දතනේ පටල් ගන්න. පල්ලෙහාටම ගියා තව ෆොටෝ ගන්න පුළුවන්. දියලුම ඇල්ල බලා ගන්න පල්ලෙහා ඉඳන් සම්පූර්ණ view එකක් ගන්න යන්නේ. Gone, gone, gone. River's gonna cry when you're gone, 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 gone. River's gonna cry when you're gone, 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 gone. අපි තව ඉස්සරහට යනවා. දන්න කෙනෙක් එක්ක ආවම ඉතින් වාසිය කරනවා. මම ආව නම් ගියා මට උඩින් අතර වෙලා බලලා ලස්සනයි කියලා යනවා. Hoping you would stay, but I've always known you would go find your own way. I still see when we climbed up in those trees. සමහර අය ඇවිල්ලා කූඩරන් ගහගෙනත් ඉන්න උඩ. මම වීඩියෝස් වල දැකලා තියෙනවා මෙතනට මේ ආවමත් තියෙනවා කූඩරන් ගහගෙන. අතනක් තියෙනවා කූඩරන්. අතනක් තියෙනවා මේ ඉන්නවා. සාමාන්‍යයෙන් කඩයක් තියෙනවලු. මෙතන කඩයක් තියෙනවලු. අතේ කඩේ වහලා. මේ තියෙන ඔක්කොම මේ කැම්පින් කරන අය. යන්න අපි ප්‍රයිම් view එක බලන්න. හොඳ view එක බලන්න. Tela. Tapi apa ini lah? Ini rumah udah ada. It's gonna cry, it's gonna cry. River's gonna cry when you're gone. මේක බැලලා වයිපා. Ada ke belum apa? Aha. Ada yang belum apa? මේක නැපතෙන් පස්සෙන් ගියා. Belum apa? Ada clip ini kau? Kau betul? ඔක්කොම තීරණ මේක තමයි තීරණේ. Aha. මේ පල්ලේ තීරණේ නැත. මේක පල්ලේ පැත්තේ. Oh. මේක තීරණේ හොටල් එකේ මේ හොටල් එකේ. මේ පැත්තේ ඔක්කොම තීරණේ. අර පැත්තේ තියෙන්නේ ගම්පා. ගම්පා. Gampang. Gampang ke? ඔව්. Apa betul? Sudah gampang. Ini enggak. මෙතන එකක් තියෙනවා. Betul kata gampang ke? Gampang ke ni betul. Asal ni. Ada betul patron ni mana dia ni? ඔව්. අර ඇදලා ඉඳලා Ah, इधर bagian itu ni. අතන බයින්ලා අතන කරා Bahin. Oh, ada bahin ni. Atau ni bahin ni. Dia ni gambar ni bagi ni. Betul ni gambar ni. මෙතන එක. Gambar video bagi. Pena kalu pada tu. Kalu tu dia. Ada bahin tu dia. Kalau dia mel foto tu dah tambah. Bayu balik. Sorry, pakai foto kan. Aku nak marah beda tu barai.
just let you breathe. I won't make a sound. I won't. මේ තමයි ඔයාගෙන ආපු තීරු බැල්ල. On time, just a passing streak. Nothing you will keep. I fell in too deep, and as far as at least how I. කොහොමද උඩට ඇවිල්ලා හයික් කරලා ඉතින් ලස්සන view එක බැලුවා. ඔයාලට තමයි බලා ගන්න පුළුවන් වුණා නැති උඩුදිල්ලුමට එන හැටි උඩුදිල්ලුම කොහොමද කියලා. මෙතන තමයි පටන් ගන්න තැනට ආවා. මම මෙතනින් මෙහෙම බැහැලා ගිහින් මම ඊට පස්සේ ඇඩිෂන් බංගලෝ එකට යන්න තමයි යන්නේ. එහෙනම් අපි යමු හපුතලේ ඇඩිෂන් බංගලෝ එක බලන්න. මම දැන් ඇඩිෂන් බංගලෝ එකේ මම ඇතුළට ආවා. කීයට ටිකට් එක රුපියල් 100යි. يعني පොඩි කෙනෙක් රුපියල් 50යි ලොකු කෙනෙක් 100යි. නතුට නග මං ඉන්නේ. අපි හපුතලේ ඉඳන් එනවා නම් කිලෝමීටර් 4ක් වගේ දුරින් තමයි මේක තියෙන්නේ. මම නතර වෙලා ඉන්න තැන නම් මීටර් 500ක වගේ දුරින් තමයි ඇඩිෂන් බංගලෝ එක තියෙන්නේ. ඒ නිසායි මගේ ට්‍රැවල් ප්ලෑන් එකේ තිබ්බ නැති වුණත් මම මෙතනට ආවේ. මම එන පාදේ තමයි දැනගත්තේ මේ බංගලෝ එක තියෙන්නේ තංගමලේ අබේ භූමියේ කියලා. ඒ නිසා මේ වටපිටාවේ ගස් කොළන් විතරක් නෙමෙයි සමහර සත්තුත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේකට ඇඩිෂන් බංගලෝ කියනකට අමතරව තව නමක් තියෙනවා. ඒ තමයි සාන්ත බෙනඩික් තාපසාරාමය කියලා. ඇතුළට ආවා. මම විස්තර ටික කියන්න යන්න. මම මේක තියෙන විස්තර කියලා. මේක හදන්නේ සර් තෝමස් ලිස්ටර් විලියම්ස් කියන කෙනයි. එයාගේ ගමේ නම. ඒ කියන්නේ එංගලන්තේ කෙන්ට් වල තියෙන ඇඩිෂන් කියන ගමේ නම තමයි මේ බංගලෝ එකට දාලා තියෙන්නේ. ලංකාවේ තේවත්තක නිලධාරියෙක් විදිහට තමයි විලියම් ලංකාවට එන්නේ. ඊට පස්සේ ලංකාවේදී දිනු වෙලා තමයි මේ බංගලෝ එක හපුතලේ හදන්නේ. මට මේක දිනමක වානු කියන්න බැරි වුණානේ. මේක හදන්න අරන් තියෙන්නේ 1927 දී. හදලා ඉවර කරලා තියෙන්නේ 1931 දී. ඒත් 1948 අපිට නිදහස් හම්බුණාට පස්සේ විලියම් තීරණය කරනවා මේක විකුණලා ආයෙ එංගලන්තයට යන්න. එයා මේක විකුණන්නේ සේදවත්ත තේ සමාගමට. ඒ සමාගම 1961 දී මේ බංගලෝ එක සෙන්ට් බෙනඩික් කතෝලික නිකායට බාර දෙනවා. එදා ඉඳන් අද වෙනකන් මේ නිකායෙන් තමයි තාපසාරාමයක් විදිහට මෙතන භාවිතා කරන්නේ. තව ස්පෙෂල් දෙයක් තියෙනවා. ඒ තමයි මෙතන බලන්න එනවා නම් දැන් වෙද්දි ගොඩාක් වෙලාවට සතිය දිනවල මෙතන බලන්න දෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට ඉඩ දෙන්නේ සතිය අන්තයේදී විතරයි. ඒ නිසා ඔයාලා මෙතන බලන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සතිය අන්තයක ප්ලෑන් කරන්න. තව ඔයාලට මෙතන නතර වෙන්න ඕන නම් මේක රූම්ස් වලට ගන්න පුළුවන්. මම ඒවල ප්‍රයිස් නම් හරියට දන්නේ නැහැ. හැබැයි Google search කළොත් නම් ඔයාලට ඒකේ මිල ගණන් බලා ගන්න පුළුවන් වෙයි. මේ බංගලෝ එක ඇතුළේ ගොඩාක් වටිනා ඓතිහාසික දේවල් තියෙනවා. පැරණි නෝට්ටු, උපකරණ වගේ දේවල්. මම එකින් එක ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. හැබැයි ඉතින් ඔයා ලංකාවේ ඉතිහාසය ගැන ගොඩාක් උනන්දුවක් දක්වන කෙනෙක් නම් ඉංග්‍රීසිගේ ඉතිහාසය ගැනයි ඒ කාලේ භාවිත කරපු උපකරණ, චිත්‍ර, මුදල් වර්ග ගැන එහෙම මෙතනින් හොඳ දැනුමක් ගන්න පුළුවන්. ඕවා තමයි ඉතින් ඇඩිෂන් බංගලෝ ගැන විශේෂයෙන් කියන්න තියෙන දේවල්. ට්‍රැවලර් කෙනෙක් විදියට ඇත්තටම කිව්වොත් මට මෙතන ලොකුවට බලන්න ඉන්ටරෙස්ටිං දේවල් ගොඩක් නැහැ. හැබැයි අපේ අතීතය ගැන දැනගන්නයි මේ වටපිටාවේ ලස්සන විඳ ගන්නයි මෙතනට ආවට කමක් නැහැ ඉතින්. ඇඩිෂන් බංගලෝ එකේ එහෙම බලන්න ලොකු දෙයක් නැහැ. ඒත් කියපු විස්තර ටික විතරයි තියෙන්නේ. ඉතින් මම දැන් යන්නේ හපුතලේ ටවුන් එකට. මොකද මේ එදා මං ගෙද්දි වැස්ස. ඒ නිසා හපුතලේ ටවුන් එක පෙන්වන්න බැරි වුණා. මම වර්ෂයක් දාන කරලා හපුතලේ ටවුන් එකට ආවා. එදා වැස්ස නම් කිව්වා වගේ එදා වැස්ස නිසා හපුතලේ ටවුන් එකට වැටෙන්න බැරි වුණා. ඒක ටික කවුරුනි කියලා බැලුවේ. මොනවද තියෙන්නේ කොහොමද කියලා බලන්න. දැන් හපුතලේ බස් ස්ටෑන්ඩ් එක. හපුතලේ ටවුන් එක ඇල්ල නුවරඑළිය වගේ සංචාරක නගර නෙමෙයි. හැබැයි මෙහි ඉඳලා හපුතලේ ලස්සන දැක්ක කෙනෙක් විදිහට මට හිතෙන්නේ ඇල්ල නුවරඑළිය වගේ ලස්සන ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකක් කරන්න පුළුවන් තැනක් තමයි හපුතලේ කියන්නේ. හපුතලේ ඇල්ලේ තියෙන වෙනස තමයි හපුතලේ තියෙන ගොඩම මේ සාමාන්‍ය නගරයක් වගේ. සාමාන්‍ය අපේ තියෙන කඩේ සාප්පු එහෙම තියෙන ඇල්ල වගේ කැෆේස්, හොටෙල්ස් එහෙම නැහැ. හැබැයි ඉතින් හපුතලේ බලන්න දෙන ගොඩක් තියෙනවා. මම පොඩ්ඩක් බැංක් එකට යන ගමන් ඉන්නේ. ඒ යන ගමන් වටපිටාව පෙන්වන්න කියලා මට හිතුණා. සමහර වෙලාවට බිසිය වගේ තිබ්බට නිස්කලංක වටපිටාවක් හපුතලේ තියෙනවා.
අයි මා මේ දෙන්නේ හපුතලේ ස්ටේෂන් එක. හපුතලේට ඔයාලා ට්‍රේන් එක ගියාම තමයි මෙතන තමයි වෙන්නේ. මමත් යන්න ට්‍රේන් එකේ. ඒ වගේ මමත් ඔක්කොම ට්‍රේන් ටිකට් බුක් කරගත්තේ හපුතලේ ස්ටේෂන් එකේ. නිකන් ඇවිදින එකේ හපුතලේ ටවුන් එක ගැන තව විස්තර ටිකක් මම ඔයාලට කියන්නම්. හපුතලේ ටවුන් එක අයිති වෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1431ක් නැත්නම් අඩි 4695ක් උඩින් තමයි හපුතලේ තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ ඇල්ල බණ්ඩාරවලට වඩා උඩින්. ඒ නිසා තමයි බදුල්ල ඇල්ල බණ්ඩාරවලට වඩා හපුතලේ සීතල වැඩි. හපුතලේ නගරයට තියෙන්නේ ලංකාවේ හරි ස්පෙෂල් ප්ලේස් එකක්. ඒ මොකද දන්නවද? මම අර කලින් කිව්වා වගේ නූවරලේ ටවුන් එක ඇල්ල ටවුන් එක වගේ විශේෂ මොකුත් හපුතලේ ටවුන් එකේ නැති වුණාට ලංකාවේ මේ හිල් කන්ට්‍රි එකේ ඒ කියන්නේ කඳුකර පැතිවල තියෙන ඔක්කොම වගේ ට්‍රැවල් ඩෙස්ටිනේෂන් කවර් කරන්න පුළුවන් තැනක් තමයි හපුතලේ. ඒ කිව්වේ ඔයාලට හයික් එකක් කරන්න ඕනද? එහෙනම් හාවගල ඉදල්ගස්සින්න වගේ තැන් තියෙනවා. දියලි බලන්න ඕනද? එහෙනම් පහන්තුඩාව, දියලුම ඇල්ල, බඹරකන්ද දියල්ල වගේ තැනුත් තියෙනවා. අපේට ලස්සන බලන්න ඕන නම් ලිප්ටන් සීට් වගේ තැනුත් තියෙනවා. ඊට අමතරව හෝර්න් ප්ලේන්ස්, ඇඩම්ස් පීක් උනත් මෙතින් නම් ගොඩක් දුරකින් නෙමෙයි තියෙන්නේ. ඒකම කලින් කිව්වේ හපුතලේ අපේ අන්ඩර් එස්ටිමේට් කරනවා කියලා. පාර වෙනසුණා නේද? එඩිටින් නෙමෙයි. ඊට බහගෙන යද්දි හපුතලේ නගරේ ලස්සන තමයි ඔගෙන් පේන්නේ. ලස්සන කහපාටක් තියෙනවා. හපුතලේ ටවුන් එක ගැන කියන්න තියෙන එච්චරයි. මේ වීඩියෝ එකෙන් ඇඩිෂන් බංගලෝකට ගියා, හපුතලේ ටවුන් එකට ගියා. මේක මේ ප්ලෑන් නොකරපු එකක්. මම හපුතලේට ආව නිසා මම හිතුවා කියන එක හොඳයි කියලා හපුතලේ ගැන. ඊට පස්සේ අපි තුනා මොකක්ද බොන්න කියලා විභාග ආවා. මං ඊයේ හපුතලේ අන්තිම vlog එක විදියට මේ ඇඩිෂන් බංගලෝ එකට ගියා. ඊට පස්සේ හපුතලේ ටවුන් එකට ඇවිද්දා. ඇවිද්දා ට්‍රේන් එක යනවා වගේ. මෙතනින් හපුතලේ vlog series එකයි ඇල්ලා series එකයි මම ඉවර කරනවා. ඊට පස්සේ මම හිතාගෙන ඉන්නේ ජැෆ්නා, ට්‍රින්කෝ, බැටිකලෝ ඒ තුنين එකකට යන්න. එහෙනම් මම දැනට හිල් කන්ට්‍රි වලින් පහළට යනවා. ආයෙ තව ට්‍රැවල් එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් මේකට ලයික් කරන්නයි මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බයි. හැපි ට්‍රැවල්.